හායි ගයිස් කොහමද? අද කතා කරන්නේ විශේෂම මාතෘකාවක්. මොකද්ද? UAE වල විසිට් වීසා එකේ ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? ඔන්න ඕක ගැන තමයි අද කතා කරන්නේ. ඉස්සෙල්ලම කියන්න ඕන මම මේ කතා කරන්නේ මේ අවුරුදු 4ක් පුරාවට මට අත්දකින්න ලැබිච්ච සිදුවීම් මට ආශ්‍රය කරන්න ලැබිච්ච මිනිස්සු ඒවත් එක්ක මම ඇනලයිස් කරගත්ත ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය විතරක් නෙමෙයි UAE විල්ල ජොබ් එකක් හොයාගන්න තියෙන්නේ. වෙන ක්‍රමවේද කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම කරන්න කියලා කවුරු හරි කෙනෙක් එම ආසයි නම් එහෙම ක්‍රමවේදයක් try කරලා බලන්න. හැබැයි මේ ක්‍රමවේදය follow කරලා ජොබ් හොයාගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා. අන්න ඒක නිසා තමයි මම මෙහෙම වීඩියෝ එකකින් අද ඔයාලට ඒක ගැන කතා කරන්න හිතුවේ. මුලින්ම ඔයාට මේ රටට ඇතුල් වෙන්න අවශ්‍ය කරන UAE valid visit visa එකක්. විසිට් වීසා එකක් ගැන විසිට් වීසා එක ගැන මම කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. එතකොට මෙහි එන්න ජොබ් එකක් හොයාගෙන ඉන කෙනෙක්ට ඔයාට මේ දවස්වල ගන්න පුළුවන් හොඳම විසිට් වීසා එක තමයි දින 60 විසිට් වීසා එක. එතකොට ඔයාට මේ රට ඇතුළට ඇතුල් වෙච්ච දිනේ ඉඳලා දින 60ක් පුරාවට රැඳී ඉන්න ඒ විසිට් වීසා එක වළංගු වෙනවා. රයිට්. ඒක ගන්නකොට ඔයා තමන්ට ට්‍රස්ටඩ් පාර්ට්නර් කෙනෙක් සප්ලයි විදියට තෝරගන්න. මොකද වීසා එක තමයි ඔයාගේ මූලිකම කාරණාව රටකට ඇතුල් වෙද්දී. රයිට්. ඒ වෙනුවෙන් සාමාන්‍යයෙන් ගත්තොත් දින 5-7ක් අතර කාලයක් ඇතුළතදී ඔයාට උපරිමය වීසා එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේ කතා කරන උපරිම දින ගන්න. රයිට්. එතකොට ඔයාට ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා දිරාම් 800ත් 1200ත් අතර මුදලක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 70000ක් රුපියල් ලක්ෂයක් අතර මුදලක් ඔයාට ඒ වෙනුවෙන් වියදම් කරන්න වේවි. ඊළඟට ඔයාට අවශ්‍ය කරනවා මේ රටට ඇතුල් වෙන්න ගුවන් ටිකට් පතක්. රයිට්. එතකොට ඔයා සාමාන්‍යයෙන් තෝරා ගන්න ෆ්ලයිට් එක. ඊළඟට ඔයා මෙහි බහින්න හදන එයාපෝට් එක. ඊගාවට ඔයා එන දවස් කාල වකවානු. ඒ දේවල් එක්ක ගුවන් ටිකට් පතක ගණන් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් එම රුපියල් 50000න් වගේ පටන් ගන්නවා ගුවන් ටිකට් පතක්. හැබැයි අර මම කියපු කාරණාවත් එක්ක ඒක රුපියල් ලක්ෂය දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වෙලාව ඒ දේවල් ගනිද්දිත් ඔයා හොඳට හරි ට්‍රස්ටඩ් පාර්ට්නර් කෙනෙක් එක්ක ඒ වැඩේ කරන්න. මොකද ඔයා මෙහි එන්නේ ජොබ් එකක් හොයාගෙන ජොබ් වීසා එකකට මාරු වෙන්න. ඒ නිසා ඔයාට ඔරිජිනල් රිටර්න් ටිකට් එකක් ගැනීමේ අවශ්‍යතාවය ඉන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය ඒ අදාළ ට්‍රස්ටඩ් පාර්ට්නර්ත් එක්ක කතා කරගෙන මොනවද ඒකට අදාළ හොටෙල් බුකින් එක රිටර්න් ටිකට් එක එයත් එක්ක කතා කරගෙන ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ හැම දෙයකටම වියදම් වෙන මුදල තමයි මම කිය රුපියල් 50000ක් රුපියල් ලක්ෂයක් අතර මුදලකට ඔයාට ඒ සේවාව ලබා ගන්න පුළුවන්. එතකොට ඔයා එයාපෝට් එකෙන් එනකොට මතක තියාගන්න විසිට් වීසා එකේ එන කෙනෙක්ගෙන් ලංකාවේ එයාපෝට් එකේදී චෙක් කරනවා මේ විසිට් වීසා එකේ ඇවිල්ලා ඔයා මෙහි වියදම් කරන්න හැකි මුදලක් ඔයාගේ අතේ තියෙනවද කියන එක. මොකද ඔයාට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඩිරම් 3000ක වගේ මුදලක් ඒගොල්ලෝ බලනවා තියෙනවද කියලා ඔයාගේ අතේ මේ විසිට් එක ගිහිල්ලා වියදම් කරන්න. මොකද ඔයා එන්නේ ජොබ් එකක් හොයාගෙන කියලා නෙමෙයි එන්නේ විසිට් වීසා එක වඩ වැලිඩ් විසිට් වීසා එකක් තියෙන්නේ. ඒ වීසා එකේ එන්නේ ඇවිල්ලා ඉවර වෙලා ඔයා ජොබ් වීසා එකට මෙහෙදි මාරු වෙනවා කියන එක ඒගොල්ලොන්ට අදාළ කාරණාවක් නෙමෙයි. එහෙම ඔයා යනවා නම් ඔයා විදේශ සේවාවක ලියාපදිංචි වෙලා බියුරෝ ගෙවල ඒ විදිහට යන්න ඕනේ. හැබැයි මේ ඔයා එන්නේ විසිට් වීසා එකේ ජොබ් එකක් හොයාගෙන. එතනදී අර මුදල ඔයා ගාව තියෙනවද කියන එක චෙක් කරලා බලනවා. ඩිරම් 3000ක කියන්නේ ලක්ෂ 2මාරක වගේ මුදලක් ඔයාගේ අතේ තියෙන්න ඕන. ඊගාව කාරණාව මෙහෙට ආවට පස්සේ නවතින්නේ කොහෙද? ඇකොමොඩේෂන් එක. ඒක බොහොම වැදගත් කාරණාවක්. මොකද ඔයා එන්නේ ජොබ් එකක් හොයාගන්න. එතකොට ඒකට ඔයාට අවශ්‍ය කරන මානසික නිදහස, ගමන් බිමන් වලට පහසුව, ඒ දේවල් වලට ගැලපෙන ඇකොමොඩේෂන් එකක් ඔයා හොයාගන්න ඕන. ඒක හොයාගන්නකොට දන්න කෙනෙක් ඉන්නවා නම් බොහොම වටිනවා. නැත්නම් ඔයාට යූස් කරන්න පුළුවන් ඩුබිසෙල් කියන ඇප් එක ඔයාට යූස් කරලා එකෙන් හොයාගන්නත් පුළුවන්. ඒ වගේ තව දේවල් තියෙනවා. ඒ වගේ තැන් වලින් ඔයාට නවාතැන්මක් හොයාගන්න පුළුවන්. කවුරු හරි ඔයාට ඔය ටිකට් එක දාන්න වීසා එක කරන කෙනා ඒ කෙනත් එක්ක කතා කරගෙනත් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් සාමාන්‍යයෙන් මම ඔයාට රෙකමන්ඩ් කරන්නේ ඔයා මෙහෙට ජොබ් එකක් හොයාගෙන එන විසිට් වීසා කියන කෙනෙක් නම් මුලින්ම ඔයා බෙඩ් ස්පේස් එකක් යූස් කරන්න. මොකද ඒකට යන වියදම හරි අඩුයි. ඊගාවට ඔයාට එතනදී ගොඩක් පිරිසක් ආශ්‍රය කරන්න ලැබෙනවා. විවිධ ජාතීන් වල ඉන්න පුළුවන්, විවිධ භාෂාවන් කතා කරන අය ඉන්න පුළුවන්, විවිධ සංස්කෘතීන් අදහන අය වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට රටකට ආවට පස්සේ ඒ වගේ අත්දැකීමක් ලබා ගන්න ලැබෙන එක ගොඩක් වටිනවා. ඒ නිසා මම කියන්නේ අනිවාර්යයෙන්ම ඇකොමොඩේෂන් එකකදී මුලින්ම බෙඩ් ස්පේස් එකක් යූස් කරන්න කියලා. හැබැයි ඔයාගේ කැමැත්ත මත ඒක ඔයාගේ පර්සනල් රික්වයර්මන්ට් එක මත පාටිෂන් රූම් එකක්, සිංගල් රූම් එකක්,
මාස්ටර් රූම් එකක් ස්ටුඩියෝ ෆ්ලැට් එකක් වා කැමති එකක් වාට ඒක වෙනුවෙන් යූස් කරන්න පුළුවන් රයිට් එතකොට මම කියන්නේ බෙඩ් ස්පේස් එකකට යන් ගියොත් ඔයාට වියදම් වෙනවා ඩිරම් 500ත් 800ත් අතර මුදලකට ඔයාට බෙඩ් ස්පේස් එකක් හොයාගන්න හැකියාවක් තියෙනවා මේ ඩුබායි අවටි මම මේ ඩුබායි අවට කතා කරන්නේ එතකොට ඒ බෙඩ් ස්පේස් එක හොයාගනිද්දී ඔයා ඊළඟට මූලිකවම කල්පනා කරන්න ඒ අවට ඔයාට අර මං කියපු ගමනාගමන පහසුකම් ලබා ගන්න ගමන් බිමන් පහසුකම් ලබා ගන්න පුළුවන් ද බස් එකකට යන්න ළඟයිද බස් ස්ටොප් එකකට ළඟයිද ඊගාවට මෙට්‍රෝ ස්ටේෂන් එකකට ළඟයිද ටැක්සි එකක් ටක් යාලා ගන්න පුළුවන්ද අන්න ඒ දේවල් ගැන අවධානය යොමු කරලා බෙඩ් ස්පේස් එකක් ඔය ඇකොමඩේෂන් එකක් හොයාගන්න එක කරගන්න ඒ වෙනුවෙන් දිනම් 500ක් 800ක් වාට වියදම් කරන්න වෙනවා ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 40000ක් රුපියල් 70000ක් අතර මුදලක් ඔයාට ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනවා ඊළඟට කෑම මෙහි ආවට පස්සේ ඔයාට පුළුවන් මෙහි දැන් ලොකු කමියුනිටි එකක් ඉන්න ශ්‍රී ලංකන් කමියුනිටි එකක් ඒ අතර ඉන්නවා මෙස් කරන කට්ටිය ඒ කියන්නේ මෙස් කියලා කියන්නේ ලංකාවේ කෑම බීම හදලා ඒගොල්ලෝ මේ ඉන්න අයට ජොබ්ස් කරන අයට විසිට් වීසා කියලා ජොබ් හොයන අයට ඒගොල්ලෝ ගිහිල්ලා ඒ කෑම ඒගොල්ලෝගේ තැනටම ගිහිල්ලා දෙනවා ඒ වගේ තැනකින් ඔයාට කෑම ගැනීම හැකියාවක් තියෙනවා ඔයාට වේල් 3ටම සාමාන්‍යයෙන් කෑම ගන්න පුළුවන් ඩිරම් 500ක් වගේ මුදලකට නැත්තම් ඔයා උයා ගන්නවා නම් ඒ නවාතැන් ගන්න තැනත් එක්ක කතා කරගෙන ඒ වැඩේ කරගන්නත් පුළුවන්. හැබැයි ඔයා ජොබ් ඉන්ටර්වියුස් වලට යන්න මේ දේවල් එක්ක ඔයාට බොහොම ලේසියව කැම ඒ වගේ තැනකින් ගන්නවා නම් તો ඩිරම් 500කින් වට ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි එකව 40000 45000ක් වගේ මුදලක් තමයි වෙනුවෙන් වට වියදම් වෙන්නේ. ඊගාව කාරණාව ට්‍රාන්ස්පෝර්ට්. ඒක හරි වැදගත්. මොකද ඔයා ඉන්න තැන ඉඳලා ඔයාට ට්‍රාන්ස්පෝර්ට් වලට කොච්චර මුදලක් වියදම් කරන්න වෙනවද කියන එක ඔයා හොඳට කල්පනා කරන්න. මොකද එතන ඉඳලා යන්න ඉන්ටර්වියු එකකට එමෙ යන්න වෙන කාලය. ඒව ගැන හරි අවධානයෙන් වැඩ කරන්න. ඔයා ඩුබායි යවට ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් යූස් කරන්න බස්, මෙට්‍රෝ, ටැක්සි කියලා කියන ට්‍රාන්ස්පෝර්ට් තුනම විදි තුනම ඔයාට යූස් කරන්න පුළුවන්. ඔය තුනම යූස් කරන්න වෙන අවස්ථාවක් නෙනවා. මොකද එක ඔයාට තියෙන ටයිම් එකට ඉන්ටර්වියුස් වලට එහෙම යන්න ගියාම CV බෙදන්න ගියාම ඒ වගේ දේවල් වලදී ඔයාට ඔය තුනම යූස් කරන්න වෙනවා. ඒක නිසා මම සාමාන්‍යයෙන් දකිනවා ඔයාට මාසෙකට ඩිරම් 400ත් 500ත් අතර මුදලක් ඔය ට්‍රාන්ස්පෝර්ට් වලට ජොබ් එකක් හොයාගන්න කාලෙදි වියදම් කරන්න වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් එimhe සාමාන්‍යයෙන් රුපියල් 40000ක් 45000ක් අතර මුදලක් ඔයාට ට්‍රාන්ස්පෝර්ට් වලට අයින් කරන්න වෙනවා මුල් මාසය තුල. මාසයක ජොබ් හොයන කාලය තුල. ඊළඟට ඒ වගේම තමයි පොඩි පොඩි අමතර වියදම්. මොකද ඔයා ඉන්නේ අලුත් කමියුනිටි එකක් එක්ක ඉන්නේ, අලුත් යාළුවෝ සෙට් එකක් හම්බෙලා ඉන්නේ. ඊළඟට අලුත් රටක ඉන්නේ. එතකොට ඒකට ඇඩැප්ට් වෙන්න ඔයාට යම් යම් පොඩි පොඩි වියදම් කරන්න වෙනවා. ඒගොල්ලෝ ඒ කියන්නේ යාළුවෝගේ ගැදරින් වලදී ඒකට යන්නේ ඒ ළඟට එළියට පහළියට ගියාම මොන හරි තැනකට ඇතුල් වෙන ගන්න ටිකට් එකකට ඒ වගේ දේවල් වලට ඔයාට සාමාන්‍ය තේ එකක් බොන්න ඒ වගේ දේවල් වලදී ඔයාට සාමාන්‍ය ඩිරම් 100ක් 150ක් ඒ වගේ දේවල් වලටත් ඔයාට වියදම් කරන්න වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලෙන් ගත්තොත් රුපියල් 10000ක් 15000ක් වගේ මුදලක් ඔයා ඒ වෙනුවෙන් අයින් කරන්න වෙනවා මාසෙකට. එතකොට ඔය ටික තමයි ඔයාට වෙන මූලික වියදම් ටික. එතකොට ජොබ් වලට ඇප්ලයි කරන්නේ කොහොමද? මෙහි ඔයාට ක්‍රම දෙකක් තියෙනවා. දෙකක් නේ සෑහෙන ක්‍රම ගොඩක් තියෙනවා. මූලිකවම ගත්තොත් ඔයාට පුළුවන් ඔන්ලයින් ඇප්ලයි කරන්න. Indeed, LinkedIn ඒ වගේ තියෙනවා මේ ජොබ්ස් තියෙන platforms. ඒ තැන්වල ගිහිල්ලා ඔයාට ජොබ්ස් හොයාලා ඔයා හොයන ජොබ් මොන කැටගරි එකේද ඒකට ගිහිල්ලා ඔයාගේ CV එක හදලා ඔයාට එතන ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම කම්පැනි වල ඩිරෙක්ට් වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒ වලට ගිහිල්ලා ඇප්ලයි කරන්නත් පුළුවන්. දවසකට සාමාන්‍යයෙන් CV 200ක් 100ක් 200ක්වත් දාන්න ඕන. 100ක් 200ක් දැම්මොත් තමයි ඔයාට ඉන්ටර්වියුස් 5ක් 10ක් කරේ එන්නේ. ඒ වගේම තමයි ඒ දානකොට ඔයාලා හොඳට බලන්න මොකද මෙහි CV මොනිටර් කරන්නේ ඔටෝ ජෙනරේට් සිස්ටම් එකකින්. එතකොට ඔයා ඒ ජොබ් එක ඔන්ලයින් ඒගොල්ලෝ සබ්මිට් කරලා තියෙන ජොබ් රෝල් එකට අවශ්‍ය කරන ජොබ් රෙස්පොන්සිබිලිටිස් දාලා තියෙනවා. ඒවා හරියට තමන්ගේ CV එකට ඉන්ක්ලූඩ් කරන ස්කිල් ඇන්ඩ් ජොබ් රෙස්පොන්සිබිලිටිස් හරියට ඉන්ක්ලූඩ් කරලා CV එක හදන්න. එහෙම නැත්නම් ඔයාගේ CV එක ඔටෝමැටිකලි රිජෙක්ට් වෙනවා සිස්ටම් එකෙන්ම. රයිට්? ඒවා ගැන හරියට අවධානය යොමු කරන් ඉන්න. ඊළඟට තව විදියක් පුළුවන් ඔයාට ගිහිල්ලා ෆිසිකලි ප්ලේසස් වලට විසිට් කරලා CV එක දෙන්න. සමහර ප්ලේසස් වල තියෙන සමහර shops වල restaurant වල ආයතන වල දාලා තියෙනවා notice දාලා තියෙනවා vacancies available එහෙම කියලා. ඒවට ගිහලා ඒ තැන් වලට ගිහලා CVs දෙන්න පුළුවන්. එහෙමත් jobs හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයා දන්න කියන අයට තමන්ගේ CV එක send කරලා ඒ තැන් වල availability එකක් තියෙනවද කියලා check කරන්නත් පුළුවන්. job opportunities සෑහෙන්න තියෙනවා. හැබැයි තමන්ට match වෙන opportunity එක තමන් select කරගන්න ඕන. ඒකේ responsibility එක තියෙන්නේ තමුන්ට. right? එතකොට
ඔය කියන දේවල් ඔක්කොම ගත්තාම ඔයාට මාසයකට ඇවිල්ලා මුල් මාසෙදී විසිට් වීසා එකේ ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න කාලයේදී මම දකිනවා ඔයාට ඩිරාම් 3000ක් 3300ක් වගේ අතර මුදලක් වියදම් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් 260000ක් 290000ක් වගේ අතර මුදලක් ඔයාට මූලිකව වියදම් කරන්න වෙනවා. එතකොට ඔයාට මුල් මාසෙදී ජොබ් එකක් හම්බුනේ නැත්තම් ඔයාට තවත් මාසයක් ඉන්න වෙනවා. ඒ මාසෙදී ඔයාට වියදම් කරන්න වෙන්නේ accommodation, foods, transport ඒ ටිකට අනිවාර්යයෙන්ම වියදම් කරන්න වෙනවා. ඒ මුදල ගත්තොත් ඩිරාම් 1500ක වගේ මුදලක්. ඩිරාම් ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් 130000ක් වගේ මුදලක්. හොයාගන්න පුළුවන් තමන්ට ගඩ් එක තියෙනවා නම් තමන්ගේ ස්කිල් එක තියෙනවා නම් තමන්ට ඒ වැඩේ කරගන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. ජොබ්ස් ඔපොර්චුනිටිස් සෑහෙන්න තියෙනවා. විවිධ ක්ෂේත්‍රවල තියෙනවා ජොබ් ඔපොර්චුනිටිස්. හැබැයි ඒ රෙස්පොන්සිබිලිටි එක තමන්ගේ අතේ තියෙන තමන් ජොබ් එකක් හොයාගන්නවා කියන එක ඒක තව කෙනෙක්ට ෂෙයා කරන්න යන්න එපා. තව කෙනෙක්ට ෂෙයා කරනවා නම් ඒක ගැන බොහොම ට්‍රස්ටඩ් පාර්ට්නර් කෙනෙක් එක්ක ඒ වැඩේ කරගන්න. ඕක තමයි මට කියන්න තියෙන්නේ. මම මේ සමහර දේවල් මට මිස් වුණා වෙන්න පුළුවන්. මොනවා හරි ඔයාලට ඩවුට් එකක් තියෙනවා නම් මේකේ මැසේජ් එකක් දාලා අහන්න. නැත්නම් මගේ WhatsApp නම්බර් එකට ඔන්ලාක මැසේජ් එකක් දාන්න. මම ඔයාලට ඔයාලට තියෙන ප්‍රශ්න ටික ක්ලියර් කරලා දෙන්නම් අනිවාර්යයෙන්ම. එහෙනම් thank you very much.